කසුන් මොකෝ වෙන්නේද? මුකුණා බං ඉන්න මේ තන නිමාවට දවසනේ. අද පොවදා මොකක් අඩියක් හරි ගන්නවා. මොකක් හරි කරේ හැන්දාව සෙට් එකම අපි. පස්සේ මල්ලි මොකෝ කරන්නේ? උඹ මොනව කරන්නද බං? මොකෝ වෙන්නේ අද? පොත් වෙන්න මොකක් අඩියක් හරි ගන්නවා. ගානවා ගාම. පොවදා කට්ටියත් නිවාඩු. මොකෝ කරන්නේ? අද හැන්දාව සෙට් එකම ඉතින් අපි කට්ටිය. කීයේ දාගන්න? තානන් තාල්කිය මොකක් හරි කරමු එකතු කරලා. මම කෝල් එකක් ගන්න. හරි හරි බං. ඔය හිටින්නේ. ඊයත් එනවා. අම්මට සිරියෝනේ. මොකද දන්නා කරන්නේ? නෑ උඹ කයි බලමු. තින් තරතු මල්ලි මොකෝ කරන්නේ මේ දවස්වල? උන්නා අද නිවාඩු මොකක් හරි කරනවා. හලෝ මේ කසුන් මල්ලිත් ඇවිල්ලා කවදාද ඉතින්? වඩෙන්න. වාඩි වෙන්න නම් ඕනේ ඉතින් අද මොකෝ කරන්නේ පොයි දවසේ? මුඥානේ ඉන්න පොඩ්ඩ අඟට අමාරු ගාලා. මොකෝ මේ සම්දු මල්ලි වෙලා තියෙන්නේ? ඊය පොඩි අඩියක් ගාවේ මොදකේ ගාවේ අපි. පොඩ්ඩක් අඟට අමාරු ගාලු. ඉතින් අද පොයි දා මොකෝ කරන්නේ? අපි නෝ ගම්බියක් නැතුව ඉන්නේ. නාට සෙට් වෙන්න බැලුවේ. සරත් ඉන්නවද? ඔව්. මේකත් හනනද? මොකක් හරි කරලා බොන්නේ නිවාඩු දවසනේ අද. සල්ලි දාලා මොකක් හරි කරනවද? මං අදහසක් කොහොමද? මොකද කරන්නේ? අපි නාන්නේ මොකද? අන්නර පැති දිනුන මූර්ති වල සුපීරි ගඟක් තියෙනවලු බබා. අපි ඒකේ නාන්නේ මොකද? ඒක හොඳයි බෑනේ. නේ? අදහස නම් ඔක්කයි ආවේ පීනන්න බෑ. පීනන්න බැලට මම හොඳ දුවෙක් අඳුරන පොරක් ඉන්නවා. එයාට මම මඟට එන්න කියලා තියෙන්නේ. එයා ආවේවි හරිද? අපි සෙට් එක නාන්න යන් එහෙනම් නේ. එනං යන්. යන් වෙනවා. එන අවුල නැහැ වැඩේ ඕකේනේ නේ. හරි හරි අවුලක් නැහැ නේ. හරි හරි අවුලක් නැහැ. ජොනි අංකල් කියලා ඉන්නේ පොරක් වස්තෝනවා කියලා. ආන් මේ ඩයල්ලේ තමයි අර වෙලේ ඉන්නේ බුලත් ටිකක් හදාන්න ගියරේ. ඔව් බලමු පොරේ ඒවි අපි දිහා ඔන්නේ. ඔව් රටාගමු බලන්න. ජොනි අංකල්! ජොනි අංකල්! ජොනි අංකල්! ලොක්ක පුතා! කොහෙද මේ යන්නේ? අනේ අපේ ගෙදර එකා නැහැනෝ. කවුද ගෙදර කා කියන්නේ? ගෙදර අපේ පවුල. පවුල කොහෙ ගිහිල්ලායි? පවුල රාත කන්නේ කියලා මක්කද ගේන්න ගියා. ඔව්. උදේ ගියප් එක තාම මේ ගෑණි නෑ. කොහෙද ගියේ? මොන කඩේටද ගියේ? ඔන්න අල්ලපු කඩේට නෑ ගියේ. කොහේ ගියාද නැහැනේ මේ ගෑණි. දැන් ජොනි අංකල් නෝන බලන්න යන්නද? ඕ අපේ පවුලෙන් හම්බුන්නේ. පවුල ඒ පැත්ත නම් හිටියේ නෑ දැක්කේ නෑ අපි. මල කෙලියයින දැන් වැඩි. ඉතින් අද මොකෝ කරන්නේ අද පොය දවසේ? මොකක් නැහැ ඉතින් වාඩියට වෙලා ගියා වාඩියට කඩලා ගියා ඒක අල්ලනකොට. ඒකනේ දැන් ඔපාර අපේ ගෙදර ගෑණියාවන් ඒකටත් ඔළුව කාගෙන. අපි මේ ජොනි අංකල් නාන්න යන්න ඔය පැත්ත තිනවල මූර්ති වල මොකද්ද ගංගාද දොලද්ද අලද්ද තියෙනවල ඔය පැත්තේ නාන්න යන්නේ පැත්තේ අපි මේ. අපට එහෙමයි. ඔව්. පුවක් කල්ලක් නෑ. පුවක් කෑලා නැහැ ජොනි අංකල් බුලත් කන්නේ නැහනේ. එහෙමයි. විදක් කමු. කමු එහෙනම් ජොනි අංකල්. කමු කොල්ලෝ. ඔන්න එක. මේකේ ඔක්කොම ගන්න වවුලන්න.
අංකලු කන්න ඔහෙනා. මං එක කෙනගම කටේ දමාගෙන ආවේ. මම නාටිකක් එහාට ගිහිල්ලා අනෝ යෝනි අංකල් යනවා නාන්න අපිත් එක්ක. මාත් එන්න ඕනේ. යෝනි අංකල් පීනන්න පුළුවන්ද? අම්මට සිරි පීනනවා යන කොල්ල කාලේ ගව මිනිස් කප්පගේ. ආයෝනදී පුළුවන්. මම මාත් එක්ක කොල්ලෝ ටිකක් ආවා. උන්ට පීනන්න බෑ. අඩේ අර අපට ඉන්න අපේ කසුන් කොල්ලක් අඳිනනෝ. ඒගොල්ලෝ අන්තරනවාද? අපට සිරියා. අපට එහෙමයි. ඔව්. අර කවුද අර හිටි කොල්ලා? ඉච්චි කොල්ල අපේ පොඩි එකා. අපට එහෙමයි. ඔව්. ඒ කොල්ල නම් මට වැඩිය මතකයක් නැහැ. අම්මේ යන්ද යෝනි අංකල් එහෙනා. යන්. උන්ට පීනන්න බෑ. මගේ බාස්කට් එකේ එන්න බැරි වුණා. මාස්ටර් ගන්න පුළුවන් යන්කෝ නගින්නකෝ. තමයි නගින්න ඕන. හරි කකුල මෙන්න මේකට තියලා එමෙහෙට නගින්නකෝ. ඒවට ඉතින් නැගලා පුරුදු නැහැ. පියා කොල්ලෝ. අම්මේ. හරිද යෝනි අංකල්? හරි කොල්ලෝ. අල්ලලා හොඳයි. අම්මා කවුද කොල්ලෝ. යෝනි අංකල්. මෙහෙ එන්නකෝ. ඒක පුතේ. දැන් යෝනි අංකල් කියාගෙන ආයේ අපි නාන්න පුරුදු කරනවා කියලා නේද? ඒකනේ. ඉතින් අපිට නාන්න පුරුදු කරලා අපිට පීනන්න බෑ මොකුත් බෑ. නෑ වහින්න පුළුවන් නෑ. වහින්නේ කොහොමද අපි දන්නේ නැහැ. පොඩ කියා දෙන්නකෝ අපිට. හොඳයිද කොල්ලෝ නේ? ඒක මෙන්න මෙහෙම තියන්න ඕනේ ඉස්සෙල්ලා. ආව තිබ්බා. ඉත කටේ දාගන්න බෑ. විඩ කටේ දාගන්නකො යෝනි අංකල්. ඔයාට මේ වහින්න පුරුදු කරනකම් දාගන්නේ. අන්දිට වෙන්න එපා එක එක. හරි. දැන් කයින් බා. අග්ගාලා කන්නම යෝනි අංකල්. මරක් වෙනවා අපිට. උණු වැඩුණාක් මත් වෙනවා. හරි වරේ. දැන් ඔතන තියනවනේ. ඔකට ඔහම තිබ්බහනේ. දැන් ඔලෝ මංකෝ ඔන්න විදියට කොන බල්ල බෝලා හරියට හොඳේ. දැන් ආවා. ඔදව මේ පැත්තෙන්. ඔදව ඔය පැත්තට මේ පැත්තට කොටි ඉන්නේ. දැන් හරිනේ. ඉතලා මම අත අම්බේ ගහගන්න
වෙනකන් තින්න බෑ. ඔව්. ඒකයි වා. එහෙනම් අපි ටිකක් නාන දොරිය අංකල් හොඳේ. ටිකක් නාගන්න මම ගලපාරක් ගහලා එන්න. ඉන්නනේ මාස බුදු කරා. දොරිය අංකල් මේ පල්ලෙහාට යනවා වගේනේ වතුර පාරට. දොරිය අංකල් නේ. මෑ ඔතන ඉඳහන් කොල්ලෝ. මේ ගැට්ට අල්ලගෙන නා බල්ලෝ හොනේ. දොරිය අංකල් බහින්නේ නැද්ද? ඈ දොරිය අංකල් බහින්නේ නැද්ද? නෑ මම මෙහෙමද බෝලා බේරගන්න ඉන්න බාය. අපේ හැටිය නාන හොඳේ. මම එකම බකට නාන්න. මේ ගැට්ට අල්ලන්න නාන්න ඕනේ. ඔව් ගැට්ට අල්ලගෙන. ඩියුටි වලට යට යන්න බෑ. අපේ මොකක් කරලා දොරිය අංකල් බේර ගන්න පුළුවන් නේ. පුළුවන්. මම ඉස්සරහම බකට නාගෙන. ඔව්. ගලම් බෝලා ටික හුරු වෙන්න එපාය. කොහොම ටික නාපල්ලකෝ. මම බකට නාන්න. දොරිය අංකල් බකටේ ඉඳ නාන්නේ. බකටේ නෝ නාන්නේ. නෑ බෝලා බේරගන්න එපාය. ඒකයි. දොරිය අංකල් බහින්නකෝ අප්පා. දොරිය අංකල් බහින්න. නෑ බෝලා පුරුදු වෙන්නකෝ පොඩ්ඩක්. බෑනේ තනියේ පීනන්නේ පුරුදු කරනවා කියලා නෑ ඕක ගැටල්ලක් මේ පුරුදු වෙන්න ඕන. නෑ මං ඇවිල්ලා කියන්නේ. දොරිය අංකල් බහින්නකෝ. කනවතෝ තෝ ආගන කන දෙනකනේ. දොරිය අංකල්. ඕනේ එන ආයි නාවෙවිලා. අපිට කැමින් නැද්ද? බලන්න පොඩ්ඩක්.